අද මාර්තු 8 ජාත්‍යන්තර කාන්තා දිනය. මෙවර කියන්නේ 2025 දී අපේ තේමාව වෙන්නේ accelerate action. ඒ කියන්නේ අපි මේ ගන්න ක්‍රියාමාර්ග තව ටිකක් කඩිනම් කරමු කියන එක. දැන් මීට අවුරුදු 100ක් 150ක් විතර ඉතිහාසයට අපි ගියාම අපිට අද තිබිච්ච නිදහස අපිට අද මේ අපි කතා කරන අයිතිවාසිකම් තිබුණේ නැහැ. කාන්තාවට තිබුණේ private space. ඒ කියන්නේ ගේ දොර වැඩ කටයුතු. පොදු සමාජයේ තීරණ ගන්න තැන්වල කාන්තාවට තැනක් තිබුණේ නැහැ. මෙවැනි ගොඩක් තාඩන පීඩන තිබිච්ච හින්දා තමයි මේ කාන්තාව ඇයගේ අයිතිවාසිකම් හොයාගෙන own movements හදාගෙන ව්‍යාපාර විදිහට ඉදිරියට ඇවිල්ලා මේ අයිතිවාසිකම් දිනාගන්න. ඒ අනුව ඒක සමරන්න තමයි 1909 දී ආරම්භ කරන්නේ නිව්යෝර්ක් නගරයේදී පළවෙනි කාන්තා දිනය. ඊළඟට යුරෝපයට කාන්තා දිනය එන්නේ 1911 දී. යුරෝපීය රටවල් 4ක් එකතු වෙලා ඩෙන්මාර්ක්, ජර්මනිය, ඕස්ට්‍රියා සහ ස්විට්සර්ලන්තය කියන රටවල් එකතු වෙලා මාර්තු 19 කාන්තා දිනයක් සමරනවා. ඊළඟට 1913 වර්ෂයේදී තමයි මාර්තු 8 කාන්තා දිනය විදිහට තෝරගන්නේ. ඒකටත් පුංචි ඉතිහාසයක් තියෙනවා. 1817 දී රුසියාවේ කාන්තා කම්කරුවන් විසින් ලොකු වැඩ වර්ජනයක් කරලා ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න ඒ කරපු විප්ලවය අනුව මාර්තු 8 කියන දිනය යොදා ගන්නවා, තෝරා ගන්නවා කාන්තා දිනය සමරන්න ජාත්‍යන්තර වශයෙන්. ඊළඟට අපි දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය අද අපිට ඉතාමත් වැදගත්. බොහෝ දිනයන් ප්‍රකාශයට පත් කරලා තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය. ඔවුනොත් මේ කාන්තා දිනය කියන මාර්තු 8 කියන දිනය ප්‍රකාශයට පත් කරනවා ඔවුන්ගේ සංවිධානය තුලත් පිළිගැනීමට ලක් කරලා 1977 දී. මෙතන කරන්නේ කාන්තාව සමරනවා කියන එක නෙමෙයි. දැන් අපි උපන්දිනයක් සමරන්න ගියාම ඒ පුද්ගලයාවනේ සමරන්නේ. නමුත් මෙතනදී අපි සමරන්නේ කාන්තාව කියන කෙනාට මේ සමාජයේ තියෙන්න ඕනේ අවශ්‍ය තැන අවස්ථාව ඒව හිමි කර දෙන්න කියන සාධක තමයි අපි මේ වෙලාවේදී අපි මේ සිහි කරන්නේ. ඒවා ලබා ගන්න අපිට උදව් කරපු කාන්තාවන් පිරිසක් හිටියා. ඒ අනුව අද වර්තමාන සමාජයේ දැන් මේ තියෙන ප්‍රශ්න කතා කරගන්න තමයි අපි මේ දිනය ඇත්තටම පාවිච්චි කරන්න ඕනේ. මෙවර තේමාවත් එක්ක accelerate action කිව්වහම අපි කාන්තාව විදිහට කොහොමද මේ සමාජගත වෙලා ඉන්න තරම කියන එක. දැන් ආසන්න මගය ගත්තොත් 20-24 වර්ෂයේ සංඛ්‍යාගත අනුව අපි බැලුවොත් 30%ක වගේ තමයි ශ්‍රම බලකායට මේ කාන්තාවන්ගේ දායකත්වය තියෙන්නේ. අපි 30%ක් විතර වෙද්දී ගෝලීය දර්ශකය 50%කට ඉහළින් පවතිනවා කාන්තා ශ්‍රම දායකත්වය. රැකියා ස්ථානවල ලංකාවේ රැකියා ස්ථානවල නියෝජනය සාමාන්‍ය අපි ඉහළ ආයතන 15ක් විතර ගත්තොත් 56ක විතර ප්‍රමාණයක් කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය තියෙනවා. නමුත් අපි අධ්‍යක්ෂක මණ්ඩලය වල කාන්තා නියෝජනය බැලුවොත් 27ක් විතර. ඒ කියන්නේ තීරණ ගන්න තැන කාන්තා නියෝජනය අඩුයි. එතන 27ක් විතර වගේ තමයි තියෙන්නේ. අපේ ජනගහනය ගත්තාම කාන්තාව 52ක් විතර ඉන්නවා. ඊළඟට මේ තීරණ ගන්න තැනට ගියාම ඇත්තටම රටේ තීරණ ගන්න තැනට ගියාම වර්තමානයේ වෙද්දි 9.3යි. ඒ කියන්නේ අපේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය තවමත් 9.3යි. ඉතින් යම් කිසි වර්ධනයක් තියෙනවා පෙර වසරවලට වැඩිය. නමුත් තවමත් අපි තාමත් අඩු අගයක තමයි මේ තීරණ ගන්න තැන්වල කාන්තා නියෝජනය තියෙන්නේ. ඒ නිසා අපි අද හිතුවා මේ ඉහළ තැනක තීරණ ගන්න මට්ටමේ ඉන්න කාන්තාවක් එක්ක සාකච්ඡා කරලා අපේ දැනුම පොඩ්ඩක් වැඩි කරගන්න මොනවද අපිට කාන්තාවන් විදියට කරන්න පුළුවන් කියලා. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ මාලේකා සහ ප්‍රධාන විධායක නිලධාරිනි නිලුපුල් චන්ද්‍රසේන මහත්මිය. ආයිබෝන් චමලි. නිලුපුල් චන්ද්‍රසේන කියන මම වචනයක් කියලා ඉන්නම්. ඇය අලෙවි කර්මනාකරණය
පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය, තත්ත්ව කළමනාකරණ පද්ධති විගණනය සහ අනුකූලතාවය, ඩිජිටල් සක්‍රිය කිරීම, වෙළඳපොළ සන්නාම සහ පාරිභෝගික පර්යේෂණ, සමාජ සහ ආර්ථික පර්යේෂණ සහ ආයතනික පරිසරය පිළිබඳ පර්යේෂණ කියන ක්ෂේත්‍ර ගණනාවක වසර 24කට වැඩි අත්දැකීමක් තියෙන කාන්තාවක්. ඒකට නිලුපුල් මහත්මිය කියන්නේ ශ්‍රී ලංකා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳව හා ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්, සමාජ විද්‍යාව පිළිබඳ උපාධියක් සහ අලෙවිකරණය පිළිබඳව පශ්චාත් උපාධියක් ලබාගෙන තියෙන කෙනෙක්. ඇය ස්ලිම් ආයතනයේ සමාජිකාවක් සහ ISO තත්ත්ව කළමනාකරණ පද්ධති පිළිබඳ සහතිකලත් ප්‍රධාන විගණකවරියක්. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම යනාදී බොහෝ සමාජ හා ආර්ථික පර්යේෂණ සඳහා ඇය දායක වෙලා තියෙනවා. වගේම 2025 වසරේදී ඇය විශේෂ සම්මානයක් දිනා ගන්නවා. ඉතින් අපි එතනින් පටන් ගමු. ඔබ මේ දිනාගත සම්මානයට ඔබට පළවෙනිම සුබ පතනවා. ඒ වගේම අපි දැනගන්න කැමති මේ සම්මානය පිළිබඳ වැඩි තොරතුරු. බොහොම ස්තුතියි චමලි මට මේ සාකච්ඡාවට ආරාධනය කරාට. ඇත්තටම මේ අවෝඩ් එක හම්බ වුණේ World Leadership Women World Leadership කියන අවෝඩ් එකක් මේක. ඒක ලෝකේ හැම රටකම දෙන දෙයක්. ලංකාවේ යම්කිසි අගයීමක් කරලා ලංකාවේ කාන්තාවන් පිළිබඳ යම්කිසි අගයීමක් කළා ලංකාවෙන් තෝරගත්ත කෙනෙක් තමයි මේ අවෝඩ් එකට මම. ඉතින් මම ඇත්තටම awards and recognition කියන දේවල් ලොකු ආභරණයක් කියලා සලකන්නේ. මොකද මගේ කාර්යභාරය වෙලා තිබුණේ හැමදාමත් මම ගොඩක්ම මගේ ශාස්ත්‍රය නිරත වුණේ පර්යේෂණ සම්බන්ධයෙන් රිසර්ච්. ඉතින් මම ගොඩක් රිසර්ච් කරලා තියෙනවා සෝෂල් රිසර්ච් පැත්තෙන් කාන්තාවන් සම්බන්ධයෙන්. ඒගොල්ලෝ මුණ දීලා තියෙන ගැටලු මොනවද? ඒගොල්ලන්ට අත දෙන්න ඕන මොන විදියටද? අපි කොළඹ ජීවත් වෙන අපි බස්නාහිර පළාත ගැන විතරක් අපි වැඩ කරලා හරියන්නේ නැහැ. අපි කරන හැම දෙයක්ම අපි හිතන්න ඕන ලංකාවේ සමස්ත ජනගහනය සහ සමස්ත කාන්තාවන් ගැන. ඉතින් ඒ වගේ මම කරපු පර්යේෂණ සහ මම ජාතික වාණිජ්‍ය මණ්ඩලයට සම්බන්ධ වුණාට පස්සේ අපි ගොඩක් කාන්තා සයිබල ගැනීම පිළිබඳව උනන්දු වෙලා ඒ ගැන අපේ පැත්තෙන් කරන්න මොනවද පුළුවන් කියන දේවල්ට වැඩසටහන් දියත් කරා. ඒ කරුණු දෙකම සම්බන්ධයෙන් තමයි ඇත්තටම මට මේ ඇගීම ලබා දුන්නේ. ඒ ඇගීම මට ඇත්තටම පන්නරයක් වුණා. මොකද මම කරගෙන ආපු දේවල් හරි කියන දේ මට හිතුණා. මොකද මම තවදුරටත් මේ ගැන උනන්දු වෙන්න ඕනේ කියලා මට මොටිවේෂන් එකක් මටම ලැබුණා. self motivation එකක්. ඉතින් මම හිතනවා අපි තවදුරටත් අපේ ජාතික වාණිජ්‍ය මණ්ඩලයේ තියෙනවා කාන්තා සංසදයක්. අපි මේ සංසදය හරහා කාන්තාවන්ට උදව් කරන්න, දැනුම ලබා දෙන්න අපි මූල්‍යමය අතින් අපිට උදව් කරන්න අපහසුයි. නමුත් අපිට කරන්න පුළුවන් මූලිකම දේ තමයි දැනුම. මේ දැනුම ලබා දීම අපි රැකියාවල නිරත වෙලා ඉන්න අයට, ඒත් එක්කම රැකියාව බලාපොරොත්තු වෙලා ඉන්න අයට, ව්‍යවසායකත්වයට සම්බන්ධ වෙන්න කැමති කාන්තාවන්ට. අපි දන්නවා ස්කූල් ලීවර්ස්ලා ඉන්නවා, ගෙදර ඉන්න හවුස් වයිෆ්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ව සම්බන්ධ කරගෙන තවදුරටත් ඒගොල්ලන් මේ ශ්‍රම බලකායට දායක කරගන්න. දැන් චමාලි ඉස්සෙල්ලා කිව්වා 30% විතර තමයි අපේ ශ්‍රම බලකායේ කාන්තාවන් ඉන්නේ. ඒක අපිට තව වැඩි කරගන්න පුළුවන්. ගෙදර ඉඳන් සමහරවිට නිකන් කාලය ගත කරනවා වෙන්න පුළුවන්. ගෙදර වැඩපොළ වලට අමතරව ඒගොල්ලන්ට තව කාලය තියෙනවා කාන්තාවන්ට. ඒගොල්ලන්ට මොනවා හරි ගෙදර ඉඳන් තමන්ගේම දෙයක් කරගන්න පුළුවන් කියන දෙයට යොමු කරන්න අපි ගොඩක් වැඩසටහන් ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනවා අපේ ආයතනයේ. ඔව් දැන් මේ අපි ශ්‍රම බලකායේ 30% කියලා ගත්තට අපි උසස් අධ්‍යාපනයට ගියාම ශිෂ්‍යාවන් ඉන්නවා 60ක් විතර. නමුත් මේක ශ්‍රම බලකායට දායකත්වයේ ලැබෙන අඩුයි. මොකද වෙන්නේ ගොඩක් අය විවාහ වුණාට පස්සේ ඒගොල්ලෝ ගෙදර ළමයි බලාගෙනම ඉන්නවා. නමුත් සමහරක් අය හම්බෙලා තිනවා මට දැන් අපි මේ ආයතනයේදී මම සම්බන්ධ වුණාම සහ පර්යේෂණ වලදී මට හම්බෙලා තිනවා ළමයි ටිකක් ලොකු වෙනකොට ඒගොල්ලන්ට හිතෙනවා මටත් මූල්‍යමය හැකියාවක් තිබුණා නම් මටත් කීයක් හරි මගේ අතේ තිබුණා නම් මීට වැඩි දෙයක් කරන්න පුළුවන්. මොකද දැන් කාන්තාව හැමතිස්සෙම ගෙදර වැඩ විතරක් කරලා හරියන්නේ නැහැ. එයාට තියෙන වගකීම් ගොඩක්. දරුවන්ගේ අධ්‍යාපනය ගැන, දෙමව්පියන් රැක බලා ගැනීම, තමන්ගේ දෙමව්පියන් වෙන්න පුළුවන්, තමන්ගේ මහත්තයාගේ දෙමව්පිය වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම වගකීම් පැවරෙන්නේ කාන්තාවට. ඉතින් එයාට ඒකට මුදල් අවශ්‍යයි. ඒගොල්ලන්ට සලකන්න, ඒගොල්ලන්ගේ බලා ගන්න, මේ
ඒගොල්ලන්ට ඕන කරන දේවල් ලබා දෙන්න. ඉතින් ඒකට ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ස් කියන දේ කාන්තාවට ගොඩක් වැදගත්. නැත්තම් හැමදාම තමන්ගේ ස්වාමි පුරුෂයාගෙන් තමයි යැපෙන්න ඕන. නමුත් එයාටත් පුළුවන් නම් තමන්ගේ අතින් ගෙදර ඉඳගෙන හරි මොනවා හරි පොඩි දෙයක් කරලා සමහර අය ආහාර පාන හදනවා, සමහර අය මැහුම් ගෙතුම් කරනවා. ඊට අමතරව දැන් ගොඩක් ප්‍රවණතාවයක් තියෙනවා ඔන්ලයින් බිස්නස් වලට තරුණ ළමයි යොමු වෙනවා. ඉතින් ඒගොල්ලන්ගෙම මොනවා හරි තමන් ක්‍රියේට් කරලා තමන්ගේ ක්‍රියේෂන්ස් වලින් කරන දේවල් වලින් තමන්ට ආදායමක් ලබා ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ අපේ අනාගතේ රටේ දැන් මේ තියෙන අපේ ආර්ථික තත්ත්වයක් එක්ක අපි පුළුවන් තරම් බලන්න ඕන අපේ ආර්ථිකය නංවන්න පුළුවන් ආර්ථිකයට දායකත්වයක් දෙන්න පුළුවන් අවස්ථා මොනවද කියලා. ඉතින් මම හිතන්නේ නිරුපොල් ඔබ ඉන්ස්පිරේෂන් එකක් අපේ විශේෂයෙන්ම තරුණ කාන්තාවන්ට. ඉතින් ඒ නිසා මම කැමති දැනගන්න ඔබ දැන් මේ ඇවිත් ඉන්න තැනට එන්න ඔබ කොහොමද එකපාරට මෙතනට ආව වෙන්න බෑ නේද? කොහොමද ඔබ මේ ආපු ගමන් මග? ඔව් ඇත්තටම මම මගේ වෘත්තීය ජීවිතේ පටන් ගත්තේ මැනේජ්මන්ට් ට්‍රේනි කෙනෙක් විදියට. මම තාමත් ඒ ආයතනයේ ස්තුතිවන්ත වෙනවා. අවුරුදු 3ක හොඳ පුහුණුවක් සහ රැකියාව කරගෙන යන්න අපිට මේ වටපිටාව සකසලා දුන්නා සෙලින්කෝ ගෲප් එක. මම ආයතනයේ නම කියන්න කැමතියි. එතෙන්දී මම මැනේජ්මන්ට් ට්‍රේනින් කෙනෙක් විදියට අවුරුද්දක් පුරා හොඳ පුහුණුවක් ලබා ගත්තා. ඒත් එක්කම අපි ඇත්තටම දවස් 7න් වැඩට ගියා. ඒක ඒ කාලේ අපිට හරි අමාරුයි. නමුත් දවස් 5ක් on the job training, සෙන්සුරාදා training. ඒ කියන්නේ in house training, trainers ගෙනල්ලා අපිට කළමනාකරණය පිළිබඳව විවිධ ශාස්ත්‍ර පිළිබඳව අපිට ලොකු දැනුමක් ලබා දුන්නා. මම හිතන්නේ ඒක ලැබිච්ච ඒ ෆවුන්ඩේෂන් එක මම ගොඩාක් අගය කරනවා. ඒක ගොඩක් අපේ අනාගතයට ඉවහල් වුණා. මම ඊට පස්සේ ඒ රැකියාවෙන් ඊට පස්සේ මම ජනශක්ති රක්ෂණ සමාගමට සම්බන්ධ වුණා. මම එතනත් කරේ මැනේජ්මන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් සහ රිසර්ච්. ඉතින් ඒ ආයතනයේ රිසර්ච් සහ මේ අපේ තියෙන ව්‍යාපාර ශාස්ත්‍රයේ ආරක්ෂණ ශාස්ත්‍රයේ සම්බන්ධ රිසර්ච් මම ගොඩක් පරිශන කරා. ඒ කාර්ය මට ගොඩක් ඉස්සරහට ගෙනිය ගන්න පුළුවන් වුණා. මොකද මගේ අධ්‍යාපනය කටයුතුත් මම ඉදිරියටම කරගෙන ගියා. මම රැකියාව, අධ්‍යාපනය සහ මගේ පවුල කියන තුන මම ඇත්තටම හැමතිස්සෙම සම්බර කරන්න හැදුවා. සමහරවිට එහෙම වෙන වෙලාවල් තියෙනවා. නමුත් මට හැමදේම කරන්න ශක්තියක් ලැබුණේ මං හිතන්නේ මගේ දෙමව්පියන්ගෙන්. මගේ ස්වාමි පුරුෂයාත් මට ගොඩක් උදව් කරනවා. ඒත් ගොඩක් අවබෝධයෙන් තමයි හැමදේම දන්නේ. මෙයා දන්නවා මම කොතනවත් නවතින්න කැමති නෑ කියලා. කොච්චර අමාරු වුණත් මට කරගෙන යන්න ඕනේ කියන එක. ඒ කියන්නේ මට අධ්‍යාපනය කරන්න ඕනේ, මට මාස්ටර්ස් කරන්න ඕනේ කිව්වම මම මාස්ටර්ස් කරන්නත් එයා මට උදව් කරා. ඉතින් ඒත් එක්ක මගේ දරුවෝ බලා ගන්න මගේ අම්මයි තාත්තයි මට පිහිට වුණා. ඉතින් ඒක හැමදාම මම හිතනවා මට ලැබිච්ච ලොකු ආශිර්වාදයක්. ඒ දෙන්නම අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ දෙන්නේ තාත්තා රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති ශ්‍රේණියේ හිටපු ගුරුවරයෙක්. තාත්තා මගේ ළඟ නැහැ. නමුත් ජීවිතුන් අතර නැහැ. අම්මා ඉන්නවා. ඉතින් මේ අම්මයි තාත්තයි මට දීපු ඒ ශක්තියෙන් තමයි මම ගොඩක් දුර ඉස්සරහට ගියේ. මොකද දරුවෝ බලා ගන්න මට ඒ කරපු උපකාරෙම මට ගොඩක් ඉවහල් වුණා ඉස්සරහට යන්න. තාමත් එහෙමයි. ඒත් එක්කම මම ඒ රැකියා කරපු හැමදැනම මට ඒ ආයතනයේ ප්‍රධානින්ගෙනුත් ලොකු අවස්ථාවක් කියන්නේ මට හැමතිස්සෙම මම කරන දේ ඇගයීමකට ලක් වුණා. මම ජනශක්ති ආයතනයේ ඉන්නකොට ඒ ආයතනයේ මම ඇත්තටම රෝල්ස් 3ක් කරා. එකක් තමයි පර්යේෂණ, පාරිභෝගික සම්බන්ධ පර්යේෂණ, ඒත් එක්කම කස්ටමර් රිලේෂන්ෂිප් මැනේජ්මන්ට් ඔක්කොම තියෙන ආයතනයේ මේ පාරිභෝගිකයන් සම්බන්ධයෙන් වෙන්න ඕන ඔක්කොම කටයුතු කරා අපි. ඒත් එක්කම ISO quality management. එතෙන්දී මට ISO සම්බන්ධ ඉගෙන ගන්න අවස්ථාව හම්බ වුණා. මම මේ එක්සෑම්ස් වලට ෆේස් කරලා ඒවෙන් සමත් වුණා. ඒ වගේ මම අංශ 3ක්ම ප්‍රගුණ කරා එතෙන්දී. මගේ ඇඟේම තිබුණ අර කරන දේ හරියට කරන්න ඕනේ කියලා මම හැමතිස්සෙම මගේ ළඟ ඉන්න ඔෆිසර්ස්ලට කියනවා. දැන්ටත් මගේ මේ ආයතනයටත් කියනවා තමන් කරන දේ හරියට කරන්න උත්සාහ කරන්න. කිසිම වෙලාවක ඒකේ අඩුපාඩුවක් තියෙන්න බෑ කියන එක තමයි මගේ අභිමතාර්ථය. මොකද මම හැමතිස්සෙම හිතන ආයෙ කරලා දෙයක් ආපස්සට යන්න ඕනේ. අපි කරන දේ හරියට කරන්න ඕනේ. අනිත් එක තමන් අවංකව කරනවා නම් හැම දෙයක්ම තමන් දන්නවා නම් දැන් කරන්නේ හරි දේ කියලා මම කතා කරන්න බයත් නැහැ. ඒ අවස්ථාව මට හැමතිස්සෙම මම හිතනවා මාව ඉදිරියට ගෙනිච්චා කියලා. හැම වෙලාවෙම මට ප්‍රශ්නයක් ආයතනයකදී වුණත් එන්න පුළුවන්. නමුත් මං හරි දේ නම් කරලා තියෙන්නේ. මං නැගිටලා කතා කරන්න බය නැහැ.
මම වැරද්දක් කරා නම් මම ඒක පිළිගන්නවා. නමුත් මම වැරද්දක් නොකර මම පිළිගන්නේ නැහැ. මම කරලා තියෙන්නේ හරිද. ඒක නිසා මට ගොඩක් ඒ ආයතනවල අවස්ථාවන් ලැබුණා ඉදිරියට යන්න. මම අවුරුදු 15 මාර ජනශක්ති රක්ෂණ සංස්ථාවේ සමාගමේ රාජකාරී කරා. ඊට පස්සේ මම ආය රිසර්ච් සම්බන්ධයෙන් වෙන ආයතනයකට සම්බන්ධ වුණා නීල්සන් රිසර්ච් ආයතනය. එතනදී මට ගොඩාක්ම පුළුවන් වුණා රිසර්ච් පිළිබඳව විතරක් අධ්‍යයනය කරලා ඒ වෙනුවෙන් රට වටා හැමතැනම ආයතන වලට සම්බන්ධ වෙලා අපි ගොඩක්ම වර්ල්ඩ් බැංක් ඒ වගේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා කරපු රිසර්ච් වලදී ලංකාව පුරාම ගියා. ලංකාවේ එක තැන්වල එක සමාජ පසුබිම් ආර්ථික පසුබිම් පිළිබඳව අපි හොයලා බැලුවා. ඒවට අදාළව ගන්න ඕන ක්‍රියාමාර්ග වලටත් අපි ඇක්ෂන් ප්ලෑන්ස් හැදුවා. ඒකත් මම හිතන්නේ මට ලොකු මගේ ශාස්ත්‍රයේ පුළුල් වෙන්න ලොකු පිටුවහලක් වුණා. ඊට පස්සේ මම හිතුවා මේ ජාතික වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සම්බන්ධ වෙන්න ඕනේ කියලා. මොකද මම ගොඩක් තැන්වල ඒ තියෙන ප්‍රශ්න, ඒ කියන්නේ කාන්තාවන් මුණ දෙන ප්‍රශ්න වෙන්න පුළුවන්, සමස්තයක් විදිහට ජනතාව මුණ දෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒගොල්ලන්ව සවි බල ගන්නවන්න පුළුවන් දෙයක් කරන්න පුළුවන් තැනක් තමයි මේ කියලා මම හඳුනගෙන තිබුණා. ඉතින් මම හිතුවා ඒ අවස්ථාව රැකියා අවස්ථාවක් එහෙ තිබුණා හින්දා ඒකට ඇප්ලයි කරලා බලන්න ඕනේ කියලා. ඉතින් මම අද මෙතන ඉන්නේ. ඒ ආපු ගමන් මගේ අවුරුදු 24ක් වෙනවා දැන් මගේ කැරියරයකට. මම සතුටු වෙනවා මම හැමදාමත් කරේ හරි දේ කියලා. ඒක මගේ ආත්ම විශ්වාසය තවදුරටත් තහවුරු කරන්න පුළුවන් වෙලා තියෙනවා. තව දෙයක් තමයි මගේ ළඟ වැඩ කරන අයත් උනත් කවුරු වුණත් මම හැමදාම ඒගොල්ලන්ට උදව් කරලා තියෙනවා. ඒගොල්ලෝ ඉන්න තැනින් උඩට යන්නේ. අධ්‍යාපන ශාස්ත්‍රයේ පැත්තෙන් වෙන්න පුළුවන්. හැම කෙනෙක්ම මම හැමදාම උනන්දු කරන්නේ තමන් කරන දෙයට වඩා ඉහළට යන්න, තමන් ඉන්න තැනට වඩා ඉහළට යන්න තව ඉගෙන ගන්න. මොකද අපි අද මෙතන ඉන්නේ අපි ඉගෙන ගත්ත නිසා. අපිට දෙමව්පියන්ගෙන් ඒ පසුබිම ලැබිච්ච නිසා. මොකද මගේ අම්මත් ලෙක්චරර් කෙනෙක්. ඉතින් ඒගොල්ලන්ට ඒ ගෙදර තිබිච්ච ඒ පසුබිම නිසා අපේ අක්කලා ඔක්කොමලා ඒ අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ අය. ඉතින් ඒගොල්ලන්ගෙන් ඒ ලැබිච්ච පන්නරය මමත් ඉගෙන ගන්න ඕනේ කියන එක අපේ ඇඟේම තිබුණා. ඉතින් ඒක මම මේ දැන් ඉන්න ළමයින්ටත් කියන්නේ හැමතිස්සෙම කාලේ නාස්ති කරන්න එපා. පුළුවන් තරම් ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්න දේ කවදාවත් අපත යන්නේ නැහැ. ඕන ශාස්ත්‍රයක් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න ඕන නම් තමයි ඉගෙන ගන්න ආසාවක් තියෙනවනම් ඒක කරන්න පුළුවන්. nothing is impossible කියන එක තමයි මම හිතන්නේ. nothing is impossible. නිරුපල් එක්ක සංවාදය කොච්චර relevant ද කියලා මට තේරුණේ නිරුපල් සඳහන් කරපු කාරණා කිහිපයක් එක්ක ඔබ සඳහන් කරා අධ්‍යාපනය කොච්චර වැදගත් වුණාද ඊළඟට මේ මානුෂීය හැඟීමෙන් මිනිස්සුත් එක්ක වැඩ කරපු එක ඊළඟට අධ්‍යක්ීම්. ඒක සමහර අය ඉන්නවා ශාස්ත්‍රයට ආපු ගමන් ක්වොලිෆිකේෂන් එකක් ගත්ත ගමන් ඒගොල්ලන් හිතනවා ඒගොල්ලන් ප්‍රවීණයෝ කියලා. සමහරවල් හොඳ තැනක අවස්ථාවක් ලැබුණ ගමන් තැන හොඳ වුණාට අධ්‍යක්ීම් නැති වුණාම ඒ අපිට අවශ්‍ය ප්‍රවීණත්වය එන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ පැත්ත. ඊළඟට නිලුපුල්ගේ තව දෙයක් තමයි මේ කැපවීම කියන එක. ඔබ යම් තැනක සඳහන් කරා ඔබ දවස් 7ම වැඩ කරා කියලා. සෙලින්කෝ ආයතනය ගැන කියනකොට ඇත්තටම මටත් හැඟීමක් ආවා. මොකද මමත් යම් කිසි කාලයක සෙලින්කෝ එක හිටියා. ඒ කාලේ මට තිබුණා එක අවුරුද්දක් 2007 හරි 8 හරි මං හිතන්නේ 7 මං හිතන්නේ. මම දවස් 365 ගතම 364ක් වැඩ කරලා තිබුණා. ඉතින් මම ඒකෙන් අද දැන් මේ අවුරුදු 20කට විතර පස්සේ ආපස්සට බැලුවාම ඒ කාලේ අර තරුණ කාලේ අපිට වැඩ කරන්න පුළුවන් කාලේ අපිට වෙලාව තිබිච්ච කාලේ අපේ අර බැඳීම් ටිකක් අර වගකීම් අඩු කාලේ අපි උපරිමය දුන්නාම ඒකේ රිවෝඩ්ස් දැන් අද වෙද්දි ඒක ලැබෙනවා. අපි මේ මොනවා කරත් අර ස්වභාව ධර්මයේ අපිට තියෙනවානේ ආශිර්වාදයක් කියන එක මම ඒක හරියට විශ්වාස කරනවා. ඒක මටත් ලැබිලා තියෙනවා. ඉතින් එතනදී තියෙන්නේ මේ කැපවීම කියන දේ. ඊළඟට අද තරුණ ළමයි වාක් වෙලාවට අර ජීවිතේ බැලන්ස් කියන එක දන්න. ඒගොල්ලන් වාක් වෙලාවට අර එන්ටර්ටේන්මන්ට් අපි යාළුවොත් එක්ක ගත කරන කාලේ අපි shopping යනවද මේ වගේ දේවල් වලට ටිකක් වැඩිපුර කාලය දෙන්න බලනවා. නමුත් අපේ ජීවිතේ අර විවිධ ෆේසස් තියෙනවනේ ජීවිතේ. ඒ කාලේ ඒ කැපවීම කියන දේ එතනදී තිබ්බාම අපිට ඒක තමයි අපේ ජීවිතේ මම හිතන්නේ නිලුපුල් ඔබ කිව්වා ෆවුන්ඩේෂන් එක වෙන්නේ. ඉතින් මේ පදනමක් ඇතුව වුණේ ජීවිතේ ගොඩනගන්න. ඒක කාන්තාවකටත්
මේක ඉතාමත්ම වැදගත්. එතකොට ඔබ ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලය විදියට ගත්තාම ඒකට සම්බන්ධ ආයතන මෙතන රාශියක් තියෙනවා. අපිට පොඩ්ඩක් අපිට ඒ ගැන කියන්න පුළුවන් වෙයි. ඒත් එක්ක මට මම හිතන්නේ ඔබ තමයි ඉන්න සුදුසුම කෙනා ගැන අහන්න මේ කාන්තාවන්ට සාම්ප්‍රදායික නොවන වෘත්තීය ශාස්ත්‍රවල මොනවද තියෙන අවස්ථා? ඒවට ඒගොල්ලෝ කොහොමද එන්න ඕනේ, සම්බන්ධ වෙන්න ඕනේ? ඊළඟට අපි අවස්ථා ගැන කතා කරාම මම හිතන්නේ ඔබ විවිධ පුහුණුන් වැඩසටහන් දෙනවා. ඊළඟට විවිධ සම්මාන ඒගොල්ලන්ව ඇගීමට ලක් කරන වැඩසටහන් තියෙනවා. මේ ගැන අපි පොඩ්ඩක් දැනුවත් කරන්න. ඔව් අපි ශ්‍රී ලංකා ජාතික වාණිජ්‍ය මණ්ඩලයේ සමාජිකයන් ඉන්නවා 760කට වැඩිය. ඊට අමතරව ඒ ආයතන වලට අමතරව තව අපේ රීජනල් චේම්බර්ස් තියෙනවා. ඒගොල්ලෝ වෙනම තමයි ඒගොල්ලන්ගේ පරිපාලනය කරගෙන යන්නේ. නමුත් ඒ ආයතන වලට සම්බන්ධ වෙච්ච SMEs ඒ කියන්නේ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කියන ආයතන ඒගොල්ලත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපි මොනවා හරි වැඩසටහනක් කරනකොට මේ ආයතන හැමෝගෙම දායකත්වයේ ඒගොල්ලන්ටත් අපි ප්‍රෝග්‍රෑම්ස් ලබලා දෙනවා. ඉතින් අපි කරන අපේ කාර්යයන් කියලා කිව්වොත් මම අංක 1ට කියන්නම් අපි ගොඩක්ම මේ SMEsලා සම්බන්ධයෙන් ඒගොල්ලන්ට අවශ්‍ය දැනුම ලබා දෙන්න, ඒගොල්ලන්ව සයි බල ගන්නන්න. කාන්තාවන්ට විතරක් නෙමෙයි අපි ඒක හැමෝටම කරන හැම ආයතනයකටම. එතෙන්දී අපි මේ ගොඩක් වැඩසටහන් දියත් කරලා තියෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය මූල්‍යමය දැනුම පිළිබඳව එහෙම නැත්නම් ටැක්ස් පිළිබඳව මේ අපේ බදු පිළිබඳව රටේ තියෙන ව්‍යාපාරයක් කරගෙන යන්නේ මොන විදිහටද ඒත් එක්කම එක්ස්පෝර්ට් මාකට් එකට යන්නේ කොහොමද ඒ වගේ දේවල් සම්බන්ධයෙන් මූලික දැනුම ලබා දෙන්න අපි ගොඩක් වැඩසටහන් දියත් කරනවා. ඒවා අපේ පුහුණු ආයතන පුහුණු කරුවන් මේ ලබාගෙන ගොඩක්ම ඒ ශාස්ත්‍රයේ පළපුරුදු අය තමයි අපේ ප්‍රෝග්‍රෑම්ස් කරන්නේ. ඉතින් ඒ අර ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක්ට බිස්නස් එකකට එන්න කැමති කෙනෙක්ට සහ දැනට ඉන්න කෙනෙක්ට ලබා ගන්න පුළුවන් තමන්ගේ දැනුම හැමතිස්සෙම අප්ඩේට් වෙන්න ඕනේ. දැන් අපි ගොඩක්ම දැන් මම වුණත් මම තාමත් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ මම අග්ගේ ඉගෙනීම කියන දේ මම කවදාවත් නතර කළා නැහැ. මොකද අපි හැමතිස්සෙම ලෝකේ දේවල් දැනගන්න ඕනේ. අලුත් දේවල් මොනවද? ටෙක්නොලොජි පැත්තෙන් ගොඩක් දේවල් තියෙනවා. දැන් අපි අපේ චේම්බර් එකේ ගොඩක් ටෙක්නොලොජි යූස් කරනවා. ඉස්සර මේ පටන් ගත්ත කල නොතිබිච්ච දේවල් දැන් අපි ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. අපේ membership base එකක් අපි system එකක් විදිහට හදලා තියෙනවා. ඒත් එක්කම අපේ online platform එකක් තියෙනවා. exportersට තමන්ගේ products ඒකේ upload කරලා from Sri Lanka කියලා තමයි අපි platform එකේ නම තියෙන්නේ. ඉතින් අපේ ලංකාව කොහොමද පිටරටට ගෙනියන්නේ? ඒකට ඉවහල් වෙන්න තමයි වගේ platform එකක් තියෙන්නේ. ඒත් එක්කම අපි විදේශ තානාධිපති කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙලා අපි වැඩසටහන් කරනවා bilateral trade sessions කියලා අපිට කියන්නේ. ඒ කියන්නේ අපේ ආයතන වලට කොහොමද පිටරට අවස්ථා ලබා ගන්න, opportunities හොයාගන්න, ඒවටත් උදව් කරනවා. තව අපි trade fairs වගේ දේවල් සංවිධානය කරනවා. ඊළඟට ඔය අහුවර awards and recognition. ඒකත් අපි කොහොමද අපේ ආයතන සහ ව්‍යවසායකයන්ව දිරිගන්වන්න කරන අවස්ථාවක් එක වැඩසටහන. අපි National Business Excellence Awards කියන එක හැම අවුරුද්දෙම කරගෙන ගියා. දැන් මේ 20 වෙනි අවුරුද්ද. මේ අවුරුද්දෙත් අපි දැන් applications open කරලා තියෙනවා. ඕනම ආයතනයකට registered company එකට apply කරන්න පුළුවන්. ඒකෙන් ලැබෙන registered company එකක් කියන්නේ මොන වගේ? ඒ කියන්නේ අපි කියන්නේ ඕනම ආයතනයක් ලංකාවේ අපි කියමු formal විදියට කරගෙන යන්න නම් කියන්නේ sole proprietorship එකක් වෙන්නත් පුළුවන්. පාර්ට්නර්ෂිප් එකක් වෙන්නත් පුළුවන්. ප්‍රයිවට් ලිමිටඩ් ඕනම ආයතනයක් අපේ රෙජිස්ටර් ඔෆ් කම්පනීස් වල රෙජිස්ටර් වෙලා ඉන්න පුළුවන්. නැත්නම් පළාත් සභාව වගේ එහෙම පළාතේ තියෙන ආයතනත් එක්ක රෙජිස්ටර් වෙලා ඉන්න පුළුවන්. ඒගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට එතන තව මොනවද ඒගොල්ලන්ගේ රෙජිස්ට්‍රේෂන් එක විතරක් නෑ රෙජිස්ට්‍රේෂන් එක විතර නෙමෙයි අපි තව බලනවා පහුගිය අවුරුදු 3 ඒගොල්ලන්ගේ මූල්‍යමය විනය පිළිබඳ. ඒ කියන්නේ දැන් අපි හිතනවා ආයතනයක් ගෙනියන්න නම් හරි මූල්‍යමය පරිපාලනයක් තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒකත් අපි මේ විගණනය කරපු ඔඩිට් රිපෝට්ස් ඒවත් සලකලා බලනවා. ඊට අමතරව එතන තියෙනවා ලොකු ක්‍රයිටීරියා එකක්. තමන්ගේ ආයතනය කොහොමද ගෙනියගෙන යන්නේ කියන එක අපිට පිළිඹු වෙන්න නම් ඒ ක්‍රයිටීරියාස් වලට අදාළව ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ human resources මේ කොහොමද manage කරන්නේ? ඒත් එක්කම financial performance කොහොමද කරන්නේ? leadership එක කොහොමද? export market එකට යනවා නම් export market එක පැත්ත මොනවද ඒගොල්ලෝ කරන්නේ? local market නම් local market එකේ මොනවද? මේ වගේ පුළුල් අපසරියක් තියෙනවා අපි අධ්‍යයනය කරනකොට. ඒකට වෙනම විනිශ්චය මණ්ඩලයක් සහ ටෙක්නිකල් පැනල් එකක් ඉන්නවා ඒ අධ්‍යයනය කරන්න. අපි කරන්නේ ඒක කෝඩිනේට් කරලා මේ ඇප්ලිකේෂන්ස් අරගෙන ඒ විනිශ්චය මණ්ඩලයට බාර දෙනවා ඒ අගයීම් කරන්න.
ඊට පස්සේ අපි ලොකු ග්‍රෑන්ඩ් අවෝඩ් සෙරමනි එකක් තියලා ඒගොල්ලන්ව රෙකග්නයිස් කරනවා. ඊට අමතරව තව අපි නෙඩා ආයතනය කියන්නේ නැෂනල් එන්ටර්ප්‍රයිස් ඩෙවලොප්මන්ට් ආයතනයත් එක්ක තවත් අවෝඩ් සෙරමනි එකක් කරනවා. එතෙන්දි කරන්නේ මේ බස්නාහිර පළාතේ ඉන්න ව්‍යවසායකයන් වදිරි ගන්වන්න. ඒත් අර වගේම තව අවෝඩ් ස්කීම් එකක්. ඉතින් අර නැෂනල් බිස්නස් එක්සලන්ස් කියන තරමට යන්න බැරි ආයතන වලට මේකට ඇප්ලයි කරන්නත් පුළුවන්. කියන්නේ කුඩා ශුද්‍ර දැන් අපි ගිය අවුරුද්දේ දැක්ක අපිට ගොඩක් ශුද්‍ර හා කුඩා කියලා ආයතන ඇප්ලිකේෂන්ස් තිබ්බා. ඉතින් ඒගොල්ලන්ට ඒක ලොකු දිරිගැන්වීමක්. ඒ කියන්නේ සමහර අය රැකියාව නිරත වෙලා ඉඳලා දැන් ඒගොල්ලෝ ව්‍යාපාරයක් පටන් ගෙන. ඉතින් මේ වගේ දෙයකට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ඇප්ලිකේෂන් එකක් මේ වගේ තැනකට ඉදිරිපත් කළා ඒක ඇගීමකට ලක් වෙනවා කියන එකත් ඒගොල්ලන්ට ලොකු දෙයක්. එතනදී ශුද්‍ර කිව්වම මේ මයික්‍රෝ කිව්වමත් මේ ව්‍යාපාරය රෙජිස්ටර් කරලා තියෙන එක වැදගත්. මොකද දැන් අපි දකින දෙයක් තමයි සමහර අය බිස්නස් කරගෙන යනවා නමුත් ඒගොල්ලෝ රෙජිස්ටර් කරන්නේ නැහැ. නමුත් අපි හැමතිස්සෙම කියන්නේ බිස්නස් එක රෙජිස්ටර් කරලා ඒකට අවශ්‍ය නීතිමය වපසරිය හදාගන්න. සහය රෙජිස්ට්‍රේෂන් එක තවත් මොකද තියෙන වැදගත්කම එක? ඒක දැන් එහෙම දැන් වුණාම දැන් අපි කියමු එක්ස්පෝර්ට් මාකට් එකට යන්න තරම් එයාගේ ප්‍රොඩක්ට්ස් හොඳට තියෙනවා. ක්වොලිටි එක තියෙනවා. නමුත් එයාට යන්න විදියක් නැහැ රෙජිස්ටර්ඩ් නෙමෙයි නම්. එතකොට එයා හැමතිස්සෙම අතරමැදියෙක් විතරයි. එයාගෙන තව ලීඩින් කම්පැනි එකකට දෙනවා මේ ප්‍රොඩක්ට්ස් ටික. එතකොට එයාට ගන්න තිබුණ අපි කියමු එයාට මේ ප්‍රොෆිට් එකෙන් වැඩි කොටසක් ගන්න තිබ්බා. එයා ඩිරෙක්ට්ලි පිටරටට යවන්න එයාටම ඒ හැකියාව තිබුණා නම්. ඉතින් ඒකට එතකොට මේ රෙජිස්ටර්ඩ් නැත්නම් ජාතික ආර්ථිකයට සම ශ්‍රම බලකායට සම්බන්ධ වෙන එකත් අපිට ඇත්තටම ඒක මේ අගීමක් කරන්න බෑ. මේ දැන් අපි data analyze කරනවානේ අපි Department of Census and Statistics ඒ වගේ ආයතනවල දත්තවලට අහු වෙන්නේ නැහැ මේ අනිත් ශ්‍රමය තියෙන ඒවා ඒගොල්ලෝ රෙජිස්ටර් වෙලා නැත්තම්. ඉතින් අපි හැමතිස්සෙම කියන්නේ එකක් අර ලංකාවේ බදු ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ආර්ථිකය නගා සිටවන්න නම් ඒ බදු කියන දේත් අවශ්‍යයි රටකට. ඉතින් ඒවටත් සම්බන්ධ වෙන්න ආයතන රෙජිස්ටර් කරන එක තමයි හොඳ. සහ ඒගොල්ලන්ට ඉදිරියේදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම කරගෙන මුල ඉඳලම පටන්ගෙන ගියාම. අඩියෙන් අඩියට ඉස්සරහට යනකොට. ඉතින් ඒක ගොඩක් වැදගත්. තව අපි කරනවා ඊට අමතරව අපි රාජ්‍යයත් එක්ක සම්බන්ධ වෙනවා. ගොඩක් ආයතනත් එක්ක අපි කියමු Ministry of Industries කියන්නේ කර්මාන්ත අමාත්‍යාංශය ශ්‍රී ලංකා කස්ටම්ස් ඒත් එක්කම EDB ඒ වගේ ආයතනත් එක්කත් අපි ගොඩක් සම්බන්ධ වෙලා කටයුතු කරනවා. මොකද ඒ ආයතන වලින් තමයි මේ ව්‍යාපාර ශාස්ත්‍රයට අවශ්‍ය ගොඩක් policy decisions කියන දේවල් ලැබෙන්නේ. ඒවට අවශ්‍ය කරුණු අවශ්‍ය දැනුම අපිනුත් ගන්නවා ඒ ආයතන. ඒ කියන්නේ අපි නියෝජනය කරන්නේ ව්‍යාපාර ශාස්ත්‍රය නිසා උදාහරණයක් ලෙස මේ ළඟදී බජට් එක තිබුණා. ඉතින් බජට් එක කියවන්න ඒක සකස් කරන්න ඉස්සෙල්ලා ඒකට අවශ්‍ය කරුණු අපේ ආයතනෙන් ගත්තා. අපිත් බජට් ප්‍රොපෝසල්ස් දුන්නා. අපේ බජට් ප්‍රොපෝසල්ස් වලට කරුණු ගත්තේ අපේම සමාජික ආයතන වලින්. ඉතින් ඒ ශාස්ත්‍ර වලට අපි කියමු උදාහරණයකට කෘෂි කර්මාන්ත ශාස්ත්‍රය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රබර් ශාස්ත්‍රය වෙන්න පුළුවන්. තව අපේ ඔය පොල් දැන් මේ දවස්වල පොල් පිළිබඳ ප්‍රශ්න ඇතිනේ. ඒ හැම ශාස්ත්‍රයකින්ම නියෝජනය කරන මහත්තුරුන් ඉන්නවා අපේ කවුන්සිල් එකේ. අපි ඒගොල්ලන්ගෙන් අදහස් අරගෙන අපේ සමාජික ආයතන වලට ලියලා ඒගොල්ලන්ගේ අදහස් අරගෙන අපි බජට් ප්‍රොපෝසල් එකක් හදලා දුන්නා හැම ශාස්ත්‍රයක්ම නියෝජනය වෙන්න. ඉතින් ඒ කරුණුත් රජයෙන් සැලකීමට අරගෙන තමයි අපි විතරක් නෙමෙයි අනිත් තව තියෙන මේ වගේ වාණිජ්‍ය මණ්ඩල තියෙනවා කීපයක් ඒගොල්ලන්ගෙන අරන් තියෙනවා ඒ කරුණු. ඉතින් ඒ වගේ ගොඩක් වෙලාවට තව අපි කියමු අපනනේ ශාස්ත්‍රේ නිරත වෙලා ඉන්න අයට තියෙන ප්‍රශ්න. තව රටකට බඩු යවනකොට ගොඩක් වෙලාවට ඒක ගැටලු මතුවෙනවා. සමහරවිට ටැක්ස් වෙන්න පුළුවන්. සමහර ටැක්ස් non tariff barriers කියලා කියන ඒ වගේ දේවල්. ඉතින් ඒ වගේ දේවල් අපේ සමාජිකයන්ට එimhe ගැටලු තියෙනවා නම් අපි ඒවා නියෝජනය කරනවා රාජ්‍ය ආයතන වෙත. එතකොට ඒගොල්ලෝ ඒවා සාකච්ඡා කරනකොට අපිටත් ආරාධනා කරනවා අපේ කරුණු දක්වන්න. ඒ වගේ අපි අර ගවර්න්මන්ට් එකත් කියන්නේ රජයත් එක්කත් අපේ ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. රටේ ආර්ථිකය නංවාලන්න කියන ඒ දායකත්වය දෙන්න. ඉතින් ඔබට පේන ඇති කාන්තාවක් විදිහට අපිව රෙකග්නයිස් වෙන විදිහට කොහොමද ව්‍යාපාරයක් පවත්ව ගන්නේ ව්‍යවසායකත්වයක් ඇති කරගන්නේ වගේ දේවල් කරුණු ගණනාවක් මම හිතන්නේ නිරුපල් බොහොම ස්තුතියි ඒ ටික දැනුවත් කරාට ඊළඟට ඔබ විධායක ශ්‍රේණියේ මෙහෙයුම් කටයුතු වල ඉන්න කෙනෙක්. ඒකට ඒ අනුව ඔබ ආයතනවල මෙහෙයුම් ගැන හොඳට දන්නවා. එතකොට මම දැනගන්න කැමතියි මේ
ජෙන්ඩර් ඉන්ක්ලූෂන් කියන එක. කොහොමද මේ සමාජභාවයේ සමානාත්මතාවය කියන එක අපේ ආයතන තුළට ගෙන එන්නේ. ඊළඟට අපි දැන් ඉන්ක්ලූෂන් කියලා කිව්වහම ඇත්තටම කාන්තාවක් අපි විශේෂයෙන් කාන්තාව ගැන කතා කරනවා. ඒ වගේම කාන්තාවට ආයතන මගින් දෙන අවස්ථා සහ ඒ වගේම ආබාධ සහිත කාන්තාවන් ඊළඟට කුඩා දරුවෝ ඉන්න කාන්තාවන් මේ අයව කොහොමද ආයතන මගින් සවි බල ගන්නලා ඒගොල්ලන්ව මොටිවේට් කරලා මේ රැකියාවේ නිරත කරවගන්නේ. ඔව් ඇත්තටම මම ඉස්සෙල්ලත් සඳහන් කරා අර කාන්තාව ගෙදරට කොටු වෙලා ඉන්න ඕන කෙනෙක් නෙමෙයි. එයා රැකියාවකට යන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේම ව්‍යාපාරයක් කරන්න පුළුවන්. තමන්ගේම ව්‍යාපාරයක් කරනවා නම් වැඩි හොඳයි. මොකද එයාට පුළුවන් තව කාන්තාවන් ගොඩාක් ප්‍රමාණයකට රැකියාව ලබා දෙන්න. මම ওই ගොඩක් පරිශන කරනකොට දැකලා තියෙනවා ඒ වගේ ගොඩක් ඉස්සරහට ගියපු ආයතන තියෙනවා කාන්තාවන්ම පටන්ගෙන ඒගොල්ලෝ රැකියාව දීලා තියෙන්නේ කාන්තාවන්ට විතරයි. මොකද ඒගොල්ලන්ට මේ අවස්ථාව ලැබෙන්නේ නැති නිසා. ගොඩක් වෙලාවට කාන්තාවන් දැන් රැකියාවකට යන්නත් ගොඩක් බාධක මම කියන්නේ බැරියර්ස් තියෙනවා ආයතන පැත්තෙනු. එකක් තමයි සමහර ලාට ජොබ්ස් අපි බෙදලා තියෙනවා මේක කාන්තාවකට සුදුසු රැකියාවක් විතරයි. මේක පිරිමි කෙනෙක්ට සුදුසු රැකියාවක් විතරයි කියලා. නමුත් එහෙම කරන්න අවශ්‍ය නැහැ. අද බැලුවාම ඕනම ශාස්ත්‍රයක කාන්තාවන් නියෝජනය කරනවා. අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තොත් A-level රිසර්ච් වැඩිපුරම ගන්නේ ගෑනු ළමයි. ඉතින් ඒකත් ලොකු ඉදිරියට ගිහිල්ලා අපි රටක් විදියට. ඒ වගේම රැකියාවකට යන්න ගියාම මේ ජොබ් එක කාන්තාවකට පිරිමි කෙනෙක්ට සුදුසුයි කියලා වෙන් කරන්නේ නැතුව මම කියන්නේ මේ ඔපචුනිටි එක හැමෝන්ටම හැම ආයතනයකින්ම දෙන්න. සමහර වෙලාවට පැකිලනවා මෙයා ජොබ් එකකට ඇවිල්ලා අවුරුද්දක් ඉඳීද ඊට පස්සේ මැටර්නිටි ලීව් යයිද මැරි කරයිද ඒ වගේ අර ගොඩක් දේවල් ඔය ඉන්ටර්විව් පැනල්ස් වලදී හිතනවා HR පැත්තෙන් මම කියන්නේ. ඒක ආයතනයේ පැත්තෙන් ඒගොල්ලෝ සාධාරණීකරණය කරනවා ඒගොල්ලන්ට වැඩ කරගෙන යන්න. නමුත් මම කියන්නේ දැන් පිටරටවල් ගත්තාම පිටරටවල ගොඩක් ඒ ඔපචුනිටිස් දීලා තියෙනවා ජොබ් එක කරන ගමන් තමන්ගේ දරුවා බලා ගන්න ඒගොල්ලන්ට ලොකු ෆ්ලෙක්සිබිලිටි එකක් දීලා තියෙනවා. ලංකාවෙත් ඒ වගේ දේවල් කරලා කාන්තාවන්ට සුදුසු පරිසරය හදලා දෙන්න. ආරක්ෂාව ලබා දෙන්න. අපේ කල්චර් එක විදිහට ගත්තාම තියෙනවානේ ගොඩක් දේවල් මේ රැකියාව ගෑනු කෙනෙක්ට සුදුසු නෑ මේ රැකියාව එයාට කරන්න බෑ කියලා අර කාන්තාව දුර්වලයි කියලා හැඟීමක් තියෙනවානේ. නමුත් එහෙම එකක් නැහැ. හැමෝන්ටම ඒ ශක්තිය තියෙනවා. මම හිතන්නේ කාන්තාවකට දරා ගැනීමේ ශක්තිය වැඩි. දැන් මම උදාහරණයක් මාව ගත්තොත් මම ගොඩක් වෙලාවට රැකියාවත් කරගෙන යනවා මගේ දරුවොත් බලා ගන්නවා මගේ අම්මවත් බලා ගන්නවා. ඉතින් ඒ මම හිතන්නේ අපි තුනම කරගෙන යන්න ඕන කියලා. අපිට රැකියාව වගේම අපි ගෙදරත් වැදගත්. අපි රැකියාවක් කළා කවදා හරි රිටයර් වුණාම අපි ගෙදර තමයි ඉන්නේ. ඒතර අපි ඉතුරුන අපි පවුල විතරයි. ඒත් අම්මා කෙනෙක් කියන ඒ වගකීම Tamanට තියෙනකොට කිසිම වෙලාවක ඒකෙන් ගිලිහෙන්න බෑ. රැකියාව විතරක්ම කරලා. නමුත් ඒක බැලන්ස් කරගන්න අපි දැනගන්න ඕනේ. ඒක කාලය කර්මනාකරණය කිරීම තමයි සමාජයට මමත් ඇත්තටම දැනටත් පැය 10කට වැඩි වැඩ කරනවා. උදේට පටන් ගත්තාම උදේ මම පාන්දර 4:00ට පටන් ගත්තාම රෑ 12:00 විතර නිකන් මගේ කාලේ මම ගෙනියනවා. ඉතින් ඒක සමාජයට මට බැලන්ස් කරගන්න අමාරු වෙලාවක් තියෙනවා. මම ඉස්සෙල්ලා කතා කරපු පැත්තෙන් ගත්තොත් දැන් ආයතනයකින් ඒ වගේ කාන්තාවකට බෑ කියලා කියන්න මේක කරන්න බැරි වෙයි මෙයාට කියන ඒ වගේ මත තියාගන්න හොඳ නැහැ. පර්සෙප්ෂන්ස් දැන් ඇත්තටම අයින් කරන්න ඕන. මොකද හැමෝම දැන් ඉක්වල්. හැමෝම ඉක්වලිටි එක ඒ කියන්නේ හිතන්න ඕන. ඊළඟට තව එකක් තමයි වැටුප් ගත්තාම සමහර ආයතනවල තාමත් මම අහලා තියෙනවා. මම ළඟදිත් පරිශ්‍රණයකට සම්බන්ධ වුණා. සමහර වැටුප් තල ගත්තාම කාන්තාවට අඩු වැටුපකුත් පිරිමි කෙනෙක් සමානව වැඩ කරන ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක්ටම ඊට වැඩිය වැඩි වැටුපුත් දෙනවා. මොකද ඒගොල්ලෝ හිතනවා අර ශ්‍රමය කාන්තාවගෙන් අඩුවෙන් ලැබෙන්නේ පිරිමි කෙනාගෙන් වැඩියෙන් ලැබෙන. ඒ කියන්නේ එෆිෂන්සි පැත්තෙන් ගත්තොත් කාර්යක්ෂමතාවය ගත්තොත් එහෙම වෙන්න බෑ. මොකද ඒ කාන්තාවටත් පුළුවන් ඒ වගේම ශක්තියක් තියෙනවා කරන්න. එකම දේ යාම දිරි ගන්නවන්න ඕන. ආයතනයට බඳව ගත්තාම ඒගොල්ලන්ට පෙන්වන්න ඕනේ. ඔයගොල්ලෝ හැමෝම සමානයි. දැන් මගේ ආයතනය ගත්තොත් මගේ ශ්‍රී ලංකා ජාතික වාණිජ්‍ය මණ්ඩලය ගත්තොත් 55%ක්ම කාන්තාවන් මං ඇතුළුව. ඉතින් අපි වැඩිපුරම අපේ වැඩවලදී මම දකිනවා ඒගොල්ලොත් එක හා සමානව පිරිමි කෙනෙක් හා සමානව වැඩ කරනවා. බැරි කමක් නැහැ. සමහර අය ඉන්න ගොඩක් ඈත ඉඳන් තමයි රස්සාවට එන්නේ. නමුත් කෝච්චිය ඇවිල්ලා ගෙදර ගිහිල්ලා ආයි ඒගොල්ලෝ ගෙදර වැඩත් කරලා ළමයිත් බලාගෙන ඒගොල්ලෝ බැලන්ස් කරනවා. නමුත් අපේ පැත්තෙන් තමයි පොඩ්ඩක් මානුෂීය වෙන්න ඕනේ. දැන් මම කාන්තාවක් විදිහට මම දන්නවා ඒගොල්ලෝ මුණ දෙන ගැටලු මොනවද කියලා. මම හිතන්නේ ආයතන වලිනුත් ඒ වගේ
ඒ ෆ්ලෙක්සිබිලිටි එක පොඩ්ඩක් හිතන්න ඕනේ ඒගොල්ලෝ ගන්නකොට මෙයා මැරි කළා නම් ළමයි ඉන්නෝ නම් කොහොමද ඒගොල්ලෝ ඉස්සරහට ගෙනියන්නේ මේගොල්ලන්ගේ මේක බැලන්ස් කරගෙන යන්නේ වර්ක් ලයිෆ් බැලන්ස් කියන එකට ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට අවශ්‍ය ඒ පරිසරය හදලා දෙන්න ඕනේ ෆ්ලෙක්සිබිලිටි කියන එක හදලා දෙන්න ඕනේ. තව දෙයක් තමයි දැන් මෙහෙම මේ කාන්තාවන් ආයතන වලට බඳව ගන්නකොට ඒගොල්ලන්ගේ දැන් අදහස් විමසීම සමහර තැන්වල තියෙනවා කාන්තාව කියන දේ එච්චර මේ වැඩක් නැහැ ඒගොල්ලන්ට එච්චර අත්දැකීමක් නැහැ කියලා හිතන සමහර ආයතනත් තියෙනවා. තාමත් එහෙම තියෙනවා. මම කියන්නේ අත්දැකීමෙන්. නමුත් එහෙම විය යුතු නැහැ. කාන්තාවටත් පුළුල් අවබෝධයක් තියෙනවා. ඒකයි මම කියන්නේ හැමතිස්සෙම අප්ඩේට් වෙන්න කියලා. අපි ඕන තැනක ගිහිල්ලා අපේ දැනුම විදහා දක්වන්න පුළුවන් අපිට ඒ අප්ඩේෂන් එක හැමතිස්සෙම ලැබෙනවා. කියවන එක සහ ඇත්තට මම නම් ටීවී බලන එක මගේ හරි අඩුයි මොකද මට කාලේ නැති නිසා. නමුත් මට ලැබෙන හැම අවස්ථාවකම මම කියවනවා. ඒ කියවීමෙන් තමන්ගේ ඒ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. නිරුපල් එක කතා කරාම මට මං හිතන්නේ කාන්තාවක් විදිහට ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න එක. මං හිතන්නේ ඒක තමයි අපි කරන්න ඕන දේ. අපි ජීවත් වෙනවා නම් අපේ මේ ජීවිතය සාර්ථක වෙන්න ඕනේ. නැතුව ජීවත් වෙන්නම් වාලේ දිනදා මොන හරි කරගෙන ජීවත් වෙන එක නෙමෙයි කරන්න ඕනේ. ඒතොර කාන්තාවක් විදිහට ඒක කරගන්නේ කොහොමද කියන එක ඉතාම හොඳට නිරුපල්ගේ ජීවිතයෙන් පිළිඹු වෙනවා. මොකද මේ සමබරතාවය කියන එක බැලන්ස් කියන එක ඔබ නිරන්තරයෙන් සඳහන් කරා. ඇත්ත ඒක තමයි අපිට ඕනේ. ඒකවල මේ බැලන්ස් කරගන්න ඕනේ මම නිරුපල් කියන දේ සාරාංශ කරගත්තොත් ගැප් කරගත්තොත් එකට මේ ජීවිතේ අපිට විවිධ පැතිකඩ තියෙනවා. ඒකට මේ හැම පැතිකඩකම අපි සමබරතාවයක් තියාගත්තොත් තමයි අපේ ජීවිතය සාර්ථකයි කියන්නේ. එහෙම නැතුව ආර්ථික පැත්තෙන් විතරක් දියුණු වෙලා. එහෙම නැත්නම් ඔබ ඉහළ සමාජ මට්ටමක් විතරක් හොඳ රැකියාවක් විතරක් ලබාගෙන එතනට ගිහිල්ලා පවුල සීසීකඩ ගිහින් නම් පවුලට ඔබගෙන් සිදුවෙන්න ඕන යුතුයකම් වගකීම් ටික සිදු වෙලා නැත්නම් ඊළඟට ඔබගේ ආධ්‍යාත්මිකත්වය ගත්තාම නිරුපුල එකේ ගැනත් කතා කරන්න ඕන. ඒ හැම වටපිටාවක්ම එතකොට පවුල ගත්තාම සමාජ සම්බන්ධකම් ගත්තාම ඊළඟට අධ්‍යාපනය ආර්ථිකය ආධ්‍යාත්මිකත්වය මේකත් එක්ක අපේ සෞඛ්‍ය මේ ශේෂ්ත්‍ර හයම මේ පැතිකඩ හයම සමබරව තියාගන්න පුළුවන් නම් තමයි අපි සාර්ථකයි කියලා කියන්න පුළුවන් අපේ ජීවිතය. එතකොට මම ඒ අනුව දකිනවා නිරුපල් කියන්නේ සාර්ථක කාන්තාවක් සාර්ථක ගැහැණියක්. මම ඒක නිසා කැමතියි නිරුපල් අවසාන වශයෙන් දැනගන්න ඔබට මොකද්ද අපේ රටේ කාන්තාවන් වෙනුවෙන් දෙන්න තියෙන පණිවිඩය ඔබගේ සාර්ථකත්වය සහ ඊළඟට රටේ ආර්ථිකමය පැත්තෙන් ඊළඟට ව්‍යවසායිකත්වය පැත්තෙන් මේ අනුව රටක් විදිහට දකින අනාගතය ඔබ ඒ දකින අනාගතය ගැන දැනගන්න මම කැමතියි අවසාන වශයෙන්. ඔව් චමාලි දැන් අපි මම ඉස්සර සඳහන් කර අධ්‍යාපනයේ තමයි ඇත්තටම ආභරණයක් වෙන්නේ. මොන එක ගැහණු කෙනෙක් හෝ පිරිමි කෙනෙක් ඕන කෙනෙක්ට ඒක අදාළයි. අධ්‍යාපනයේ තියෙනවා නම් ඕන තැනකට ඉස්සරහට යන්න පුළුවන්. ඒත් එක්කම අර common sense කියන එකක් තියෙන්න ඕනේ. නැත්තම් ඒ දෙක බැලන්ස් වෙන්නේ නැහැ. මොකද අපි ඇකඩමික් පැත්තෙන් විතරක් ඉගෙනගෙන හරියන්නේ නැහැ. නැත්තම් ප්‍රොෆෙෂනල් පැත්තෙන්. ඒ common sense කියන දේ තියෙන හැමෝම මානුෂිකත්වයෙන් සලකන්න ඕන. මිනිස්සුયો කියලා. ඒ කියන්නේ දැන් අපේ ආයතනයේ කුඩාම සේවකයෙක් ඉඳලා ඉහළ අපේ ස්තර තියෙනවානේ එක ලෙවල්ස්. ඒ කුඩාම එක්කිනාගෙන ඉඳලා ඉහළට යන එක්කිනාම හැම කෙනෙක්ම එක හා සමානව මානුෂිකත්වයෙන් සලකන්න හැම කාන්තාවක්ම පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ සමහරව හිතනවා මගේ පොසිෂන් එක ගැන හිතලා මම ගණන් ගන්න ඕනේ නැහැ මේ මිනිස්සුන් කියලා. නමුත් එහෙම නෙමෙයි. අර කණ්ඩායම් හැංගීම කියන එක ආයතනය තුල හැදෙන්නේ හැමෝන්ටම එක හා සමානව සමානාත්මතාවය දුන්නාම. ඊළඟට අනිත් එක අර කැපවීම, තමන්ගේ උත්සාහවන්තභාවය, ඉවසීම කියන දේ ඉතාම අවශ්‍යයි. සමහරවිට මගේ අම්මත් කියලා මට හිතන්න බෑ ඔයා කොයිතරම් දුරට ඉවසනවද කියලා. ඒ කියන්නේ මම ගෙදර වැඩ කරලා මම උදේට අම්මගේ කැම ටික හදලා පුතාලන්ට කැම ටික හදලා ඒත් එක්ක මම ඊට පස්සේ රැකියාව කරලා මම ආයේ සමහරවිට රෑ වෙනවා මට මීටින්ග්ස් තියෙන දවසට ඒත් මම ගෙදර ගිහිල්ලා ආයි අම්මට වෙනම කැම ටික හදලා දෙනවා මොකද අම්මා වයස නිසා. ඉතින් මට ඒක මගේ වගකීමක් කියලා මම හිතනවා.
තමන් කොයි තරහතනක හිටියත් තමන්ගේ දෙමව්පියන් අමතක කරන්න හොඳ නැහැ. ඒත් එක්ක මේක අපිට ආශිර්වාදයකුත් වෙනවා. හැම මිනිස්සෙක්ටම තමන්ගේ දෙමව්පියන් වගේ කරනවා නම් අපිව හදපු වඩපු දෙමව්පියෝ වගේ කරනවා නම් ඒක ආශිර්වාදයක්. ඉතින් මම හිතනවා හැම කෙනෙක්ම තමන්ගේ දෙමව්පියෝ ගැන හිතන්න වැඩිහිටි නිවාස වලට යවන්න එපා කියන එක මම හැමදාම කියන දෙයක්. ඒත් එක්ක පිටරට යන අය තමන්ගේ දෙමව්පියෝ දාලා පිටරට යනවා. එතකොට මේ දෙමව්පියෝ මොනතරම් අසරණ වෙනවද කියන එකත් දැකලා තියෙනවා මම ගොඩක් වෙලාවට. ඉතින් ඒක කාන්තාවක් විදියට අම්මා කෙනෙක් විදියට මම කියන්නේ එහෙම දේවල් කරන්න එපා. රැකියාවන් වල නිරත වෙන්න ඒත් එක්කම දෙමව්පියෝන් දරුවෝ ගැනත් බලන්න මේ හැම දෙයක්ම සම්බරව කරගෙන යන්න. ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. අනිත් ගෙදරට කොටු වෙන්න එපා. Tamanට ෆයිනෑන්ෂල් ඉන්ඩිපෙන්ඩන්ස් කියන දේ තමන්ගේ අධ්‍යාපන මට්ටමේ වෙන්න පුළුවන්. දැන් ඕන තරම් ඔපචුනිටිස් තියෙන ඔන්ලයින් ගිහිල්ලා දැනුම් වැඩ කරගන්න පුළුවන්. දැන් අපිත් කරන සමහර වැඩසටහන් අපි නොමිලෙත් කරනවා. කියන අපි කුඩා ප්‍රමාණයක් තමයි අපි අය කිරීම කරන්නේ. ඇත්තටම මේ අපි ආයතනින් කරන ගොඩාක් පුහුණු වැඩසටහන් වලට සමහර ඒවා අපි නොමිලේ කරනවා. අපිට ස්පොන්සර් කෙනෙක් හරි කවුරු හම්බුනහම ඒ කරන්නේ වෙබිනාර්ස් මාර්ගයෙන් හරි අපි මෙහි තියෙන ප්‍රෝග්‍රෑම්ස් අනුව එහෙම කරනවා. ඉතින් එතෙන්දිත් අපි කියන්නේ ඒවට සම්බන්ධ වෙන්න. කුමක් හෝ දැනුමක් දැන් IT ශාස්ත්‍රය ගැන වෙන්න පුළුවන් ඔන්ලයින් බිස්නස් එකක් කරන්නේ කොහොමද ඩිජිටල් මාකටිං කරන්නේ කොහොමද ඒ දේවල් වලින් ගෙදරින් දනොත් කීයක් හරි හොයාගන්න පුළුවන් හැමෝටම කියන ශ්‍රම බලකායට එන්න පුළුවන්. ඉතින් කාන්තාවක් කියන දේ විශේෂයෙන්ම තමන් මේ தත්ත්වයට ඉන්නේ තමන්ගේම ශක්තියෙන් කියන එක අමතක කරන්න හොඳ නැහැ. තමන්ගේ ශක්තිය හැමතිස්සෙම වර්ධනය කරගන්න. ඔයා මගෙන් තව දෙයක් ඇහුවා ආධ්‍යාත්මික පැත්ත. ඉතින් ඒ ආගම දහම කියන දෙයක් තමන්ගේ කුමන ආගමක් හැම ආගමක්ම වැදගත්. තමන්ගේ ආගම අනුව ඒ ආගමානුකූලව කියන දේ තමන් වැරද්දක් නොකර අපි මේ ජීවිතේ ලැබලා තියෙන අනිත් අය වෙනුවෙන් සේවය කරන්න. අපි ජීවත් වුණොත් හරි විදියට අනිත් අයට උදව් කරගෙන ඒ ජීවිතය සාර්ථකයි. ඉතින් ඒක තමන්ගේ පවුලේ අයට සැලකීම එක්කම ආයතනයේ අයට එක්ක සමාජයට රටේ ආර්ථිකයේ පැත්තෙන් හැම පැත්තෙම දායක වෙන්න පුළුවන් නම් කාන්තාවක් ශක්තිමත්. ඔව්. ඔබ මතක් කරා ඇත්තටම කාන්තාවක් විදියට ගත්තහම අපිට භූමිකා ගණනාවක් තියෙනවා. බිරිඳක භූමිකාවේ කටයුතු කරන ඔබ මවක් කියන එක අමතක කරලා නැහැ. ඊටත් එහායි ඔබ දුවක් කියන එක ඔබ අමතක කරලා නැහැ. එතකොට ඔබ ප්‍රධාන විධායක නිලධාරිනියක්. ඔබගේ ඒ රැකියා තන භූමිකාව ඔබ ලස්සනට නඩත්තු කරගෙන යනවා. ඒකට මම හිතන්නේ මේ කාන්තාව විදිහට අපි ඇත්තටම අපේ මේ භූමිකා සියල්ල අපි මේන්ටේන් කරන්න ඕනේ. එන්නේ නැතුව සමහර අය අර එක භූමිකාවකට කොටු වෙනවා මේ රෝල් කොන්ෆ්ලික්ට් කියන එක හදා ගන්නවා. ගෙදර ගියාමත් විධායක නිලධාරිනිය වෙන්න හදනවා. එහෙම වෙන්න බෑ. මේ රැකියා ස්ථානයට ආවම දුවමව වෙන්න බෑ. එතන වෙන භූමිකාවක්. ඉතින් මම හිතනවා අපිට නිර්පල්ගේ මේ සංවාදයේ ඉතාම අර්ථවත් සංවාදයක් බවට පත් වුණා. ඔබ අර ජීවිතයේ සමබරව සාර්ථකව සියලුම භූමිකා ලස්සනට මේන්ටේන් කරගෙන යන කාන්තාවක් නිසා. ඉතින් මම හිතන්නේ අපේ කාන්තා දිනය අද ඇත්තටම අර්ථවත් වුණා. අපි සැමරීමකට වඩා මම හිතනවා අපි මේ අර්ථවත් කර ගැනීම අර්ථයක් ඇතුව ජීවිත ගත කරන එක ඊළඟට අපි ජීවිතේට විවිධ අර්ථකථන ලබා දෙමින් සාර්ථක වෙන එක තමයි අපේ මූලික අරමුණ උනේ. මම හිතන්නේ අපේ වැඩසටහන ඉතාම සාර්ථකයි. ඒක සාර්ථක කරගන්න නිරුපුල ඔබ දුන්න සහයෝගයට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි චමලි. News Hub, peopleizing the news.